හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න ඔයාලා වෙබ් එක තුල තියෙන බාන් ටෙක්නික් YouTube channel එකත් එක්ක ඉතින් මම මේ channel එකේ ටෙක්නික් සම්බන්ධ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Photoshop එක use කරලා දිලිසෙන අකුරු create කරගන්නේ කියලා. ඉතින් ඔයාලා YouTube හරි TikTok හරි Facebook හරි content create කරනවා නම් ඔයාලා තියෙන thumbnails, ඒතකොට photos, banners මෙන්න මේවා තියෙන attractive look එක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ text වල sign එකක් add කරගත්තාට පස්සේ හරියට බස් එහෙනම් මම දැන් ඔයාලට step by step කියලා දෙන්නම් කොහොමද Photoshop එක use කරලා ඔයාලගේ තියෙන text එකක් sign කරගන්නේ කියලා. හරියට බස් එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද Photoshop එක use කරලා මෙන්න මේ විදිහට දිලිසෙන අකුරු create කරලා ඔයාලගේ තියෙන thumbnail එක හරි photo එක හරි තියෙන attractive look එක වැඩි කරගන්නේ කියලා. හරියට බස් එහෙනම් අපි හදාගන්න විදිය ගැන වීඩියෝ එක ගිහිල්ලා බලමු. ඉතින් බොයිස් තව එකක් තමයි ඔයාලට Adobe Premiere Pro, Adobe Photoshop, After Effects, Lightroom, InDesign මෙන්න මේවා ෆ්‍රී ගන්න ඕන නම් මම මෙන්න මෙතන උඩින් දාන්න කාඩ් එකක්. ඉතින් ඒකෙන් ගිහිල්ලා ඔයාලට ඕන කරන Adobe collection එකේ තියෙන ඕනම කරන software එකක් ගන්න පුළුවන්. ඉතින් තව එකක් තමයි Microsoft Office. ඒ කියන්නේ ඔයාලට Office, එතකොට PowerPoint, Word මෙන්න මේ වගේ softwares ගන්න ඕන නම් මම මෙන්න මෙතන දාන කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට ඒවත් ෆ්‍රී ගන්න පුළුවන්. හරිතින් බොයිස් එහෙනම් ඉස්සරෝ මම මෙන්න මේ විදිහට මගේ device එකේ තියෙන Photoshop එක open කරගන්නවා. ඉතින් බොයිස් ඔයාලට මේ Photoshop එතකොට Illustrator, Premiere Pro, After Effects, Lightroom මෙන්න මේ වගේ softwares free ගන්න ඕන නම් මට WhatsApp message එකක් දාන්න. ඉතින් එතකොට ඔයාලට මට WhatsApp message එකක් දැම්මම පස්සේ ඔයාලට ඕන කරන links ටිකයි ඒක install කරන්න කියලා දෙන වීඩියෝ එකයි දානවා. ඉතින් ඔයාලට මේක buy කරන්න නැතුව free ඔයාලට Photoshop වගේ softwares ඔයාලට use කරන්න පුළුවන්. හරිතින් බොයිස් Photoshop එක open වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිතින් බොයිස් එහෙනම් ඉස්සර මම මෙන්න මේ විදිහට background photo එකක් මෙන්න මේ විදිහට add කරගන්නවා. හරිතින් බොයිස් එහෙනම් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද thumbnail එක ඔයාලා දැකලා ඇති example එකක් විදිහට ඔය මමත් thumbnail හදලා upload කරද්දී මමත් ඔය දිලිසෙන front එක තමයි edit කරලා thumbnail වලට add කරන්නේ. හරිතින් බොයිස් එහෙනම් ඉස්සරම ඔයාලට මේකට front එක select කරගන්න ඕනේ. ඉතින් language එක මොකක් වුණත් අවුලක් නැහැ. සිංහල, tamil, එතකොට english මොනවා වුණත් අවුලක් නැහැ. ඉතින් ඉස්සර මම ඔයාලට පෙන්නන්න ඕන හින්දා english language එකෙන් front එක මෙන්න මේ විදිහට add කරගන්නවා. ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට කැමති front style එක select කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මෙතන තියෙන මගේ default font එක මෙන්න මේ විදිහට දීලා මම මෙන්න මේ විදිහට front එකක් add කරගන්නවා. ඉතින් ඉස්සර මම නිකන් boundage කියලා දෙනවා. ඊට පස්සේ මම මේ දීලා enter කරගන්නවා. ඉතින් enter කරගත්තට පස්සේ මේකේ දැන් size එක adjust කරගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ control එකයි T එකයි ඔබලා මෙන්න මේ විදිහට ඔයාලට ඕන කරන size එක adjust කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ගානින් තියාගන්නවා. හරිතින් boys එහෙනම් ඔයාලා front එකක් add කළා. ඉතින් language එක මොකක් වුණත් අවුලක් නැහැ. සිංහල, english මොකක් වුණත් අවුලක් නැහැ. ඔයාලට ඕන කරන front එක මෙන්න මේ විදිහට adjust කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා හරි ලකුණ නැත්තම් keyboard එකේ දකුණට පැත්තේ තියෙන enter එක බලන්න ඕනේ. ඉතින් enter එක බෝඩ් පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් layer panel එකේ මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙනවා balloon touch කරලා අපි add කරගත්ත new layer එක. ඉතින් මේක උඩ right click කරන්න ඕනේ. ඉතින් right click කළා මෙන්න මෙතන තියෙනවා blending option කියලා. මෙන්න මේ blending option කියන එක උඩ එකපාරක් click කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ blending option කියන එක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන වම් පැත්තේ බලා ගන්න පුළුවන් styles, blending options. ඉතින් මෙන්න මෙතන style කියන එක උඩ එකපාරක් click කරන්න ඕනේ. ඉතින් click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් setting icon එකක් තියෙනවා. හරියට boys ඊට පස්සේ setting icon එක උඩ එකපාරක් click කරලා පස්සේ import style කියලා එකක් තියෙනවා. හරියට boys ඔයාලා ඉන්නේ විදිහට ඔයාලා Photoshop එක open කරගෙන ඔයාලා කැමති text style එක select කරලා text එකක් add කරගෙන ඉතින් boys තව එකක් තමයි මේක සිංහල english language දෙකටම support කරනවා. ඉතින් ඔයාලා ඉන්නේ විදිහට ඔයාලගේ සිංහල හරි english හරි language එකෙන් font style එක select කරලා text එකක් add කරගත්තාට පස්සේ කරන්න ඕන step එකක් තියෙනවා. steps 3ක් තියෙනවා. ඉතින් ඒක තමයි මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එක. අන්නේ link එකෙන් ගිහිල්ලා මේකට ඕන කරන files 3ක් තියෙනවා. ඉස්සරම අන්නේ files 3 ඔයාලගේ device වල download කරගන්න ඕනේ. හරිතින් බොස් ඔයාලා ඒ විදිහට මම description එකේ දාලා තිබ්බ link එකෙන් ගිහිල්ලා ඒ files තුන download කරගත්තාට පස්සේ මෙන්න මෙතන දෙන import style කියලා අන්න ඒකට එකපාරක් click කරන්න ඕනේ. හරිතින් බොස් ඊට පස්සේ ඔයාලා download කරපු location එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ෆයිල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක මෙන්න මේ විදිහට load දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් එන්නේ ඒක මෙන්න මෙතන add වුණා. ඊට පස්සේ එන්නේ ඒක උඩ මේ arrow key එක පල්ලෙහාට බලලා මෙන්න මේ color එක select කරන්න ඕනේ. ඉතින් ඒ color එක select කරලා මෙන්න මේකට okay කරන් තමයි තියෙන්නේ. හරිතින් boys ඊට පස්සේ අපි මේ balloon touch කියන එකේ layer එකක් copy කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න මෙන්න මේ විදිහට alt එකයි ඔයාලා mouse wheel එකයි මෙන්න මේ විදිහට පල්ලෙහාට drag කරගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක drag කරගෙන ආවට පස්සේ ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ආපහු layer panel එකේ අපි දැන් select කරමු layer එක මෙන්න මේ විදිහට
සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේක රයිට් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ රයිට් ක්ලික් කරලා මේකේ බ්ලෙන්ඩින් ඔප්ෂන් යන්න ඕනේ. ඊට පස්සේ බ්ලෙන්ඩින් ඔප්ෂන් ගියාට පස්සේ ඔයාලට මෙතන වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් ස්ටයිල්ස් බ්ලෙන්ඩින් ඔප්ෂන්ස්. එතකොට ඩ්‍රොප් ෂැඩෝ මෙන්න මෙතන තියෙන යට ඩ්‍රොප් ෂැඩෝ කියන ටික එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අයින් කළා මෙන්න මේ විදිහට ඕකේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් බොයිස් ඊට පස්සේ අපි අයින් කරගත්ත ඩ්‍රොප් ෂැඩෝ කියන ටෙක්ස්ට් එක එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ලේයර් කියලා තියෙනවා. ඊට පස්සේ ලේයර් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එක්ස්පෝර්ට් ඇස් කියලා තියෙනවා මෙන්න මෙතන ඔප්ෂන් එක. ඊට පස්සේ එන්නේ ඒකට එකපාරක් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට එකපාරක් ක්ලික් කරලා පස්සේ අපිට මෙන්න මේ වගේ හෝම් ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද බොයිස් ඊට පස්සේ ඔයාලා ඒකට එකපාරක් ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන දෙනවා එක්ස්පෝර්ට් කියලා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක කැමති ලොකේෂන් එකක් දීලා ඔයාලා මේක සේව් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ඩිෆෝල්ට් ලොකේෂන් එක තියලා නේම් එක පොඩ්ඩක් වෙනස් කරනවා. 1 2 3 කියලා. ඊට පස්සේ ඒක දුන්නාට පස්සේ අපි දැන් කරන්න ඕනේ මෙන්න මෙතන අපි අර කොපි කරගත්ත ලේයර් එක ඩිලීට් කරලා දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඒක ඩිලීට් කරගන්නවා. හරිද බොයිස් ඊට පස්සේ අපි දැන් අර එක්ස්පෝර්ට් කරගත්ත ලොකේෂන් එකට ගිහිල්ලා අපි එක්ස්පෝර්ට් කරගත්ත ලොකේෂන් එකට ගිහිල්ලා ඒ සේව් වුණ මේ ටෙක්ස්ට් එක අපි මේකට අපහු ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ මම දැන් මම සේව් කරගත්ත එකට යනවා. ඉතින් මේ තියෙන මම දැන් ඒ එක්ස්පෝර්ට් කරගත්ත එක ඉතින් මම මෙන්න මේක මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. හරිද බොයිස් ඊට පස්සේ ඒක ඇඩ් කරගත්තට පස්සේ අපි අර ලේයර් එකක් කොපි කරලා ගත්ත තියෙනවානේ මෙන්න මේ උඩ ලේයර් එක. අන්න ඒක උඩින් මෙන්න මේක ගිහිල්ලා ගානට තියාගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට දෙපැත්තම සමාන වෙන විදිහට ගිහිල්ලා ඒක මෙන්න මේ විදිහට තියාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තියාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා enter කියලා. නැත්තම් මෙන්න මෙතන හරිය බණ තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න විදිහට enter එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේක තව ටිකක් හරි ගානට තියෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිද බොයිස් ඊට පස්සේ කරන්න තියෙන්නේ මම අර ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ගිහපු ෆොටෝස් දෙකක් තියෙනවා. අන්නේ ෆොටෝස් දෙක මෙන්න මේකට ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. හරිද බොයිස් අර මම කලින් කිව්වා වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩ්‍රයිව් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඕන කරන ෆයිල්ස් තුනම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් බොයිස් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉස්සරහම අර ස්ටයිල් වලට ගිහිල්ලා ඒක ඉම්පෝර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් තියෙන අර ෆොටෝ දෙක මේකට ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මම මේ කලින් සේව් කරලා තියෙන ලොකේෂන් එකට යනවා. ඉතින් ඉස්සරහම මෙන්න මේ පික්චර් එක ඩ්‍රැග් කරගෙන ආවිල්ලා Photoshop එකේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා අතාරින්න ඕනේ. හරිද බොයිස් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්න එක මෙන්න මේ විදිහට ඇඩ් වුණා. ඉතින් මේක ඉස්සරහම සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ මෙන්න අපේ ෆ්‍රොන්ට් එකේ ගානට. ඉතින් මෙන්න මේ විදිහට සයිස් එක මේවා කරලා ෆ්‍රොන්ට් එක උඩින් මෙන්න මෙහෙම ගිහින් තියනවා. අපි මෙන්න මේක transparent view එකක් විදිහට මෙන්න මේක convert කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඔයාලා බලා ගන්න පුළුවන් layer panel එකේ දකුණු අත පැත්තේ තියෙන normal කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා liner add කියලා. අන්න ඒකට එකපාරක් click කරන් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අර තිබ්බ brightness ගතිය වැඩි වෙලා brightness අඩු වෙලා transparent view එකක් විදිහට අපිට අපි add කරගත්ත ෆොටෝ එක මෙන්න මේ select වෙලා තියෙනවා. ඉතින් මේක ඊට පස්සේ size එක adjust කරලා මෙන්න මේ front එක ගන්නට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අර highlight වෙන්න ඕන අර shine වෙන්න ඕන අකුරු ගන්නට මෙන්න මේක adjust කරලා හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට වැඩිපුර highlight වෙන්න ඕන විදිහට මෙන්න මේක ෆොටෝ එක තියලා adjust කරගන්නවා. ඉතින් බොයිස් ඊට පස්සේ මේක adjust කරගත්ත පස්සේ අපි මෙන්න මේ add කරගත්ත ෆොටෝ එක clipping marks එකක් විදිහට convert කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන layer panel එකේ තියෙනවා select වෙලා layer එකක්. අන්න ඒකට එකපාරක් right click කරන් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහාට ආවට පස්සේ create clipping mask කියලා අන්න ඒකට එකපාරක් click කරන් තමයි තියෙන්නේ. ඉතින් ඒකට එකපාරක් click කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒක මෙන්න මේ text එකට නිකන් add වුණා වගේ වුණා. හරිද බොයිස් ඊට පස්සේ ඔයාලා create clipping mask කියනකොට ඔයාලා click කරලා පස්සේ අර වටේ තිබ්බ shine එක නැති වෙලා ගිහිල්ලා අකුරු ටිකට විතරක් ඒක add වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ filter එකක් add කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ගිහලා filter ගිහිල්ලා blur කියන එකට ගිහිල්ලා මම මේක motion blur එකක් විදිහට පොඩ්ඩක් adjust කරගන්නවා. ඉතින් ඔයාලා මේක කැමති විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ගානින් තියලා මෙන්න මේක blur එක okay කරනවා. ඊට පස්සේ කරන්න ඕනේ boys දැන් ඔයාලා බලා ගන්න පුළුවන් අපි අර add කරගත්ත clipping marks මේ boundary edge කියන එකේ භාගයකට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක copy කරගෙන ගිහිල්ලා මේ අනිත් text ටිකටත් මෙන්න මේක හරි ගාන තියලා හදා ගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ keyboard එකේ control එක ඔබාගෙන mouse එක මෙන්න මේ විදිහට මෙයා කරගෙන ආවිල්ලා අර create කරගත්ත clipping mask එක උඩට touch කරලා මෙන්න මේ විදිහට අපිට ඕන විදිහට මෙන්න මේක තියලා drag එක අයින් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම එන්නේ විදිහට අනිත් ටිකටත් add කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට copy කරගෙන ආවිල්ලා මම මෙන්න මේ විදිහට තියලා හදා ගන්නවා.
හරි ඉතින් බොයිස් ඔයාලා දැන් බලා ගන්න පුළුවන් අර ෆ්‍රොන්ට් එක කලින් තිබ්බට වැඩිය පොඩ්ඩක් ෂයින් වීගෙන එනවා. හරි ඉතින් බොයිස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක අර බලාදී දිලිසෙන ලුක් එකකට කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ කරන්න තියෙන බොයිස් මම අර ඔයාලට කලින් තව ෆොටෝ එකක් පෙන්නවුවා. මෙන්න මේක මම අර කියපු ෆයිල් තුනම ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ දැන් අපි දෙකක් මේක ඇඩ් කරගත්තා. ඉතින් අපිට තව තියෙන මෙන්න මේක විතරයි. ඉතින් ඒකත් මම මෙන්න මේ විදිහට ඇඩ් කරගෙනලා ෆොටෝෂොප් එකෙන් තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේක මම සයිස් එක පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ ෆ්‍රොන්ට් එකට හරියන විදිහට ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් අපි මේකෙත් මෙන්න මේ වටේ තියෙන අදුරු ගතිය අඩු කරලා ලයිට් එළිය විතරක් තියෙන විදිහට හදාගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ අර කලින් විදිහට තමයි ලේයර් පැනල් එක මෙන්න මෙතන බලන්න පුළුවන් normal කියලා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ලයින ඇඩ් කියලා අන්න ඒකට එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරි ඉතින් බොයිස් ඔයාලට බලන්න පුළුවන් ඒක ඇඩ් කරගත්තට පස්සේ අර වටේ තිබ්බ ඩාර්ක් කලය ගිහිල්ලා අර ෂයින් කලය විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන බොයිස් මෙන්න මේක ඔයාලා ෆ්‍රොන්ට් එකේ සයිස් එකට තියලා ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ ගානින් වගේ තියලා දිලිසෙන්න ඕන අර හයිලයිට් වෙලා පේන්න ඕන වගේ තැන් ටිකට මෙන්න මේක ගිහිල්ලා සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් බොයිස් එන්නේ ඒක මෙන්න මේ විදිහට ඔයාලට ඇඩ්ජස්ට් කරලා හරි තැනට එන විදිහට හදාගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් ඊට පස්සේ කරන්න තියෙන අපි එන්නේ දැන් අන්තිමට ඇඩ් කරගත්ත එක මෙන්න මේ ටෙක්ස්ට් හැම එකකටම තියාගෙන යන්න තියෙන කොපියක් විදිහට. ඉතින් මම දැන් ඉස්සරම කන්ට්‍රෝල් එක ඔබාගෙන මෙන්න මේ විදිහට මට ඕන තැන් ටිකට මම එන්නේ එක මෙන්න මේ විදිහට තියාගන්නවා. හරි ඉතින් බොයිස් ඔයාලට මේක කැමති විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ වීඩියෝ එකට පෙන්නන්න ඕන හින්දා ඉක්මනට කොපි කරගෙන පේස්ට් කරගෙන යනවා. ඉතින් මම මේ විදිහට හැම අකුරකටම මෙන්න මේ සයින් එක ඇඩ් කරගන්න. හරි ඉතින් බොයිස් ඔයාලට බලාගන්න පුළුවන් දැන් මම මේ ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ගත්ත ටෙක්ස්ට් එක කලින් තිබ්බ විදිහ සහ දැන් තිබ්බ විදිහ. ඉතින් ඔයාලට මේක ටිකක් වෙලාව අරගෙන ඔයාලට කැමති විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් වීඩියෝ එකට පෙන්නන්න ඕන තමයි මෙන්න මේ විදිහට ෆ්‍රොන්ට් එකට දිලිසෙන විදිහට හදලා පෙන්නවගේ. ඉතින් බොයිස් ඔයාලා මේක ඉංග්‍රීසි හරි සිංහල හරි ඕන ලැන්ග්වේජ් එකකට නැත්නම් වෙන ලැන්ග්වේජ් එකක් තියෙනවා නම් එන්නේ ලැන්ග්වේජ් එකේ ටෙක්ස්ට් එක ඉස්සරහම ඇඩ් කරගත්තාට පස්සේ මම කියලා දුන්නා ස්ටෙප් බයි ස්ටෙප් ෆලෝ කරලා මෙන්න මේ විදිහට දිලිසෙන විදිහට ඔයාලා ෆ්‍රොන්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහම කරන්න තියෙන්නේ මම අර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිබ්බ link එකෙන් ගිහිල්ලා ෆයිල්ස් තුන ඩවුන්ලෝඩ් කරගෙන මම කියලා දුන්න විදිහට මෙන්න මේක මේ විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් බොයිස් ඔයාලා මෙන්න මේක ඔයාලා කලින් thumbnail හැදුවේ නිකන් ෆ්‍රොන්ට් එකක් විදිහට නම් නැත්නම් ෆොන්ට් ඩිසයින් එකක් විදිහට නම් ඉතින් මෙන්න මේ විදිහ ඔයාලට යූස් කරලා ඔයාලගේ තියෙන thumbnail එකේ හරි post එකේ හරි banner එකේ හරි තියෙන look එක ඒ කියන්නේ attractive look එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ බලලා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම මේ කියලා දුන්න විදිහට ඔයාලගේ දිලිසෙන අකුරු ඒ කියන්නේ ඔයාලගේ thumbnail එක හරි post එකකට හරි banner එකකට හරි මෙන්න මේ front style එක ඇඩ් කරගත්තොත් එහෙම ඔයාලගේ තියෙන ඉතින් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන attractive look එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ බලලා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ බලලා ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා comment කරලා share කරලා support එකක් දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. හරි ඉතින් බොයිස් එහෙනම් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි හැමෝටම උත්සාහ කරනවා.